මම හඳුන්වා දීමේදී අධ්‍යාපනය ගැන කතා කරාට ඇත්තටම මම මෙතනදී කතා කරන්නේ ડોક્ટર ශාපිගේ සීසේරියන් සැත්කම් 3කට මුහුණ දුන්න අම්මා කෙනෙක් හැටියට. මගේ පළවෙනි දරුවා 2004 දී ડોક્ટર ශාපි තමයි සීස කරලා ගත්තේ. මම පසුබිමත් චුට්ටක් කතා කරන්නම්. කුරුණෑගල රෝහල කියලා කියන්නේ මාතෘ ආට්ටුවේ අඩි 2.5 ඇඳේ අම්මලා දෙන්නෙක් ඉන්නවා. ඒ ඇඳ යට අම්මලා 3 දෙනෙක් ඉතුරුෙදි දාගෙන ඉන්න හොස්පිටල් එකක්. ඉතින් ඒ හොස්පිටල් එකේ එක වාට්ටුවක බාරව හිටපු වෛද්‍යවරයා තමයි ડોક્ટર ශාපි. මමත් ඒ රෝහලට මගේ බබා හම්බ වෙන්න ගියා. එතකොට මගේ වියෝජී මාව තීරණය කළා තිබුණේ නෑ සීස් එකක් කරනවා කියලා. මම නෝමල් බබා හම්බෙන්න ගිහිල්ලා බබා සීස සූතිකාගාරේ බබා වාගෙට ආවට පස්සේ තමයි තීරණය කෙරුවේ බබා නෝමල් හම්බ වෙන්නේ නෑ. බබාට අර ඇතුලේදී කක්ක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා බබා බේරගන්න ශ්‍රණිකව සීස කරන්න ඕනේ කියලා මාව සීස කරන්න ගත්තේ. එතකොට මම ශල්‍යගාරයට මාව ගෙනියනකොට ડોක්ටර් වෙනත් අම්මා කෙනෙක් සීස කරමින් හිටියේ. ඒක ඉතා ඉක්මනින් ඉවර කරලා මාව ගත්තා. එතකොට මම ડોක්ටර්ට කිව්වා මෙහෙම මට සත්කම් සැක තියද්දි ડોක්ටර් මාව හිරිවැඩිලා නැහැ කියලා. එහෙම කියද්දි ડોක්ටර් කිව්වා බය වෙන්න එපා ඔයා. මම බබා අරන් දෙන්නම් කියලා. ඒ කියනකොටම බබා අරගෙන මගේ අතට දුන්නා. ඔන්න අම්මේ තව තත්පරයක් ගියා නම් ඔයාගේ බබා මෙතන බෙල්ල දෙපැත්තෙන් හිම බබාගේ ඇවිල්ලා තිබුණා මලකා. ඒ බබාව බේරලා දුන්නේ ડોක්ටර්. ඉතින් මට තව බබාලා දෙන්නේ ඒ බබාට පස්සේ තව බබාලා දෙන්නෙක් ඉන්නවා. තුන්වෙනි බබා හම්බ වෙන්න ඉන්නකොට මම වෙනත් ශල්‍ය කර්මයකට බාධිනය වුණා. මගේ උදරේම වෙනත් රෝගයක් සඳහා බබා හම්බ වෙන්න ඉද්දී එතකොට මාව මගේ වියෝජී හිටියේ උපාලි ජයවර්ධන සර්. මම ඒ ශල්‍ය කර්මයක් නිසා මම මගේ වියෝජීට කිව්වා මම කැමතියි මේ මගේ බබාව සර්ව ගන්නවා නම් මම ඒක නිසා පෞද්ගලික රෝහලක ඇතුළත් වෙන්නම් කියලා. ඊට පස්සේ උපාලි ජයවර්ධන සර් කිව්වා මම නෙමෙයි මේකට සුදුසුම කෙනා. මේකට සුදුසුම කෙනා ඉන්නේ කුරුණෑගල රජයේ රෝහලේ. මොකද මම සත්කම් සැප ඒ ડોක්ටර් තරම් වේගයෙන් හසුරවන්න දන්නේ නැහැ. ඒක මට පුරුදු නෑ. මම ඉඳලා හිටලා තමයි සීස් එකක් කරන්නේ. නමුත් දවසට සීස් 10ක් 15කටත් වඩා කරන ඊටාම පළපුරුදු කෙනා එතන ඉද්දී ඇයි ඔයා අනතුරකට සල්ලි දීලා මුණ දෙන්න හදන්නේ? ඒ නිසා ඔයා ඇඩ්මිට් වෙන්න මම ළඟ ඉන්නම් ඕනේ නම් ඔයාව උදේම ගන්නම් කිසිම දෙයකට බය වෙන්න එපා. ඒ තමයි ඔයාව සීස කරන්න ඉන්න සුදුසුම කෙනා කියලා. එතකොට මම ඒ ડોක්ටර්ගෙන් දෙවෙනි දරුවත් සීස කරගෙන හිටියේ. හැබැයි මම පෞද්ගලිකව කවදාවත් ડોක්ටර් ශාපිට කතා කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ මම තුන්වෙනි දරුවත් සීස කරේ ડોක්ටර් ශාපි. එතකොට ඒත් මම ඇත්තටම වෛද්‍යවරයෙකුගේ කාර්යභාරයනේ එතුමා කරන්නේ. ඒතර මම රෝගියා හැටියට මට ඒ කාර්යභාරය කරලා දුන්නා. ඒක එතනින් ඉවරයි. කියලා තමයි මම ඔළුවේ හදාගත්තේ. මම හැකියාවක් කරන කෙනෙක් හැටියට මන් ළඟට සේවයට එන අයටත් මම එහෙම තමයි සලකන්නේ. මොකද මගේ මම වැටුප් ගන්නේ ඒගොල්ලන්ට සේවය කරන්න. සේවය කෙරුවට පස්සේ ආයෙ ඒගොල්ලෝ මට ස්තුති කරන්න එනවනම් මම කියනවා ඇයි ඔයාලා ස්තුති කරන්නේ? එහෙම ස්තුති කරන්න ඕනේ නෑනේ. මට වැටුප් ගෙවන්නේ ඕගොල්ලන්ට සේවය කරන්න. ඒ හින්දා මම නැවත ඒකට ස්තුතියක් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. මම කවදාවත් එහෙම ස්තුති කරන දේවල් කියා කරන කෙනෙක් නෙවෙයි. මොකද මට වැටුපක් ගෙවනවා මගේ සේවය කරනවට. ඒක තමයි මගේ මූර්තික භාවය කියලා මම හිතනවා. ඉතින් මම වෛද්‍ය ශාපි ගැන හිතුවේ ඩියුටි එක කරපු වෛද්‍යවරයා. ඒ කරලා මම යාගාවට ගිය රෝගියා මට ඒක හරියට කරලා දුන්නා. ඒක යාගේ ඩියුටි හැටියට තමයි මම මෙන්න මේ පත්තරේ වෛද්‍ය ශාපි ගැන මේ චෝදනාව දකින්න කම්ම හිතුනේ. එකපාරම පත්තරේ උදේ තිබුණා. පත්තරේ නමත් ඕනනම් කියන්න පුළුවන්. තවහිද් ජමාත් දොස්තර පදසත්කම් මෙච්චර ප්‍රමාණයක් කරලා තියෙනවා.
සිසේරියන් සැත්කම් අතරේ සිංහල මව්වරු අඳභාවයට පත් කරන කියන ප්‍රවෘත්තිය දැක්කේ. එතකොට මම කල්පනා කරා එහෙමනම් මට කොහොමද දරුවෝ 3 දෙනෙක් හම්බ වුනේ? ඇයි මට එහෙම නොකර අනිත් අයට එහෙම කරන්න ડોක්ටර්ට තිබුණා මගේ කිසිම පෞද්ගලික සම්බන්ධයක් තිබෙන්නේ නැහැ. මම එහෙම ඒ තත්ත්වයටපත් නොවුනේ ඇයි කියලා මම හිතුවා. අන්න ඒ සිතුවිල්ලත් එක්ක මම මේ ප්‍රවෘත්තිය පිටුපස්සේ ගියා. මොකද්ද මේ වෙන්නේ කියලා හොයන්න. එතකොට දිගටම දැක්කේ මව්වරු එනවා විවිධ චෝදනා කරනවා දේශපාලකයින් මේ ගැන කතා කරනවා මාධ්‍යවේදීන් ලියනවා. ඊට පස්සේ මම ડોક્ટર වත්තඩංගුවට අරගෙන මම ડોක්ටර්ගේ වයිෆ්ගේ ડોક્ટર ඉමාරගේ ටෙලිෆෝන් නම්බර් එක හෙව්වා. කනගාටුයි කියන්නේ කුරුණෑගල රෝහලේ කිසිම වෛද්‍යවරයෙක් මම පෞද්ගලිකව දන්න සහ මගේ ඥාතීන් හිටියක් වුණා. ඒ කාගෙන්වත් මට ડોક્ટર ඉමාරගේ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරි වුණා. ඒගොල්ලෝ කවුරුවත් මට ෆෝන් නම්බර් එක දුන්නේ නැහැ. එතකොට ඉස්කෝලෙන් මට ආරංචි වුණා දරුවෝ ඉස්කෝලේ එන එක ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මගේ දරුවෝයි ડોක්ටර්ගේ දරුවෝයි ඉගෙන ගත්තේ එකම පාසලේ. ඊට පස්සේ මම වෙනත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක්ගෙන් මම හිතන්නේ ඥාති සම්බන්ධයක් හෝ එහෙම තියෙන කෙනෙක් මේ ડોક્ટર සාපිගේ එයාගෙන් ඉල්ලපුවම මට ෆෝන් නම්බර් එක දුන්නා. මෙන්න මේ පොතේ කතාවෙන් නැති පරිච්ඡේදය තමයි මේ වෛද්‍ය ඉමාර සහායකගේ දරුවන් මේ ડોක්ටර්ගේ පවුලේ අය මේ ඛේදවාචක සිද්ධියත් එක්ක මුහුණ දුන්න අවාසනාවන්ත කාල පරිච්ඡේදය. ඒගොල්ලෝ වෙලිලා හිටපු බීතිය. ඒගොල්ලෝ මුහුණ දුන්න ඒ අත්දැකීම ගැන ඒකට කිසිම වන්දියක් නැතුව මේ අපි ගෙවන ජීවිතේ. මොකද ડોක්ටර්ට කරපු චෝදනාව නිදොස් කරලා නිදහස් කරලා නැවත සේවයේ පිහිටවලා අපි හිත හදාගෙන ඉන්නවා දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒ සිද්ධියත් එක්ක ඒ අම්මා කෙනෙක් හැටියට ඒ අම්මා මුහුණ දුන්න තත්ත්වය දරුවන්ට පාසල් නැහැ. දරුවෝ පාසලෙන් ප්‍රතික්ෂේප කරනවා. දැන් මගේ දුවලා ඇවිල්ලා කියනවා අම්මේ අර නංගි ඉස්කෝලේ ඇවිල්ලා හිටියා වෙනදා නංගිත් එක්ක හිටපු කිසිම යාළුවෙක් ඒ නංගිත් එක්ක නෑ. නංගි තනියම ඉස්කෝලේ টয়ලට් එකට යන්නේ කියලා. එතකොට ඒ ළමයා පාසල ඇතුළේ ප්‍රතික්ෂේප වෙලා තිබුණා. ඒවට ඒ දරුවෝ 9 පන්තියේ දුව අනිත් දුව 5 පන්තියේ පුතා 7 පන්තියේ මේ පුංචි දරුවන්ගේ හිතේ ඇති වුණ වේදනාවන් පීඩනයන් ඒවට කවුද වන්දි ගෙවන්නේ? අභූත චෝදනාවක් නගලා වෛද්‍යවරයෙකුට මෙහෙම චෝදනා කරද්දී අනිත් කිසිම වෛද්‍යවරයෙක් මේ ගැන කතා කරුවේ නැහැ. එතකොට මේ රටේ වෘත්තික භාවය කියන එක මොකද්ද? දන්ත වෛද්‍යවරයෙක් වුණ විශේෂඥ වෛද්‍ය වීරබණ්ඩාර කියනවා මේ SHD පරීක්ෂණ කරපුවාම විවිධ සංකූලතා ඇති වෙනවා කියලා, පිළිකා ඇති වෙනවා කියලා. හැබැයි අදටත් SHD පරීක්ෂණ රටේ සිද්ධ වෙනවා. එහෙම කිසිදු පරිශ්‍රණයක් නොකර මේ වගේ මතවාද සමාජගත කරලා අදටත් මේගොල්ලෝ ජනතාවගේ මුදලින් වැටුප් ගන්නවා. ඒගොල්ලෝ ජනතාවගේ බදු සල්ලි වලින් වැටුප් අරගෙන ඉන්නවා මේ වගේ පරිශ්‍රණ නොකරපු මතවාද වෛද්‍යවරු හැටියට සමාජගත කරලා. සමාජය කවුරුත් ප්‍රශ්න කරන්නේ ඇයි එහෙම කියන පරීක්ෂණයක් අද වෙනකන් රටේ සිද්ධ කරන්නේ? රටේ නෙමෙයි ලෝකෙ කොහෙද සිද්ධ කරන්නේ? ඒකට මේක ලෝකේ ප්‍රතික්ෂේප වෙන්න ඕනේ නේ. සංකූලතා බහුල සිද්ධ වෙන දෙයක් නම් වෛද්‍ය විද්‍යාත්මකව ඒ වෙනුවට වෙනත් දෙයක් හොයාගන්න ඕනේ වෛද්‍යවරු. ඒක හොයාගෙන නැහැ. අදටත් ඒ පරීක්ෂණයන් කරනවා. එතකොට අපි වෛද්‍ය වෘත්තිකයන් ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද මේ කාරණේ සම්බන්ධව? දන්ත වෛද්‍යවරයෙක් තමයි මේක කියන්නේ. ඒක පරීක්ෂණයක් කරාද? මම කතා කරන්න කැමතියි මේ ජනමාධ්‍ය වේදීන් තමයි මේ ප්‍රශ්නය මේ තරමට ගෙනාවේ. හැබැයි මේ ජනමාධ්‍ය වේදීන් කිසිදු ගවේෂණයක් නැතුව කිසිදු සත්‍යතාවයක් නැතුව දේවල් ජනතාවට දීලා ජනතාව අතර ආකල්ප හදලා ජනතාවගේ ඔළුව නරක කරලා අදටත් ඒගොල්ලෝ ඒ ආයතනවල ලියමින් ප්‍රකාශ කරමින් අදටත් ඉන්නවා. එතකොට කොහොම මේ නිර්දෝෂීභාවය කියන දෙයට තැන
ඒගොල්ලන්ට දඬුවම. ඇයි ඒවට අපි නිහඬව ඉන්නේ? ඒවා නිහඬව සිටිය යුතු තැන් නෙවෙයි. එතකොට මට මතකයි එක දරුවෙක් පහේ හිටියේ මේ ડોક્ટર ශාපිගේ මේගොල්ලන්ට පාසල් වලින් විවිධ ආකාරයට මාරු වෙලා යන්න සිද්ධ වුණා. දැන් මේ නිමලා බේසිංහ කතුවරයා පොතේ ලියලා තියෙනවා මේ බෞද්ධ පසුබිම ගැන කතා කරන්න ડોક્ટર ශාපිගේ පරම්පරාව බෞද්ධ පන්සල් එක්ක තිබුණ සම්බන්ධය ගැන. හැබැයි ඒ සම්බන්ධය ගැන ලියනවට වඩා ලියලා තිබුණා නම් ડોક્ટર ශාපිගේ දරුවෝ 3 දෙනාම සිංහලෙන් බුද්ධ ආගම ඉගෙන ගත්ත දරුවෝ. මේ දරුවෝ පාසල් වල සිංහලෙන් බුද්ධ ආගම ඉගෙන ගත්තේ. ඒ දරුවෝ තමයි අස් කරගෙන කොළඹ පාසල් වලට ආවා. කොළඹින් අන්තිමේ කල්මුණිය දක්වා මේ ප්‍රශ්නේ කාලෙදී දරුවෝ අරගෙන යන්න සිද්ධ වුණා. මේක අර ද්‍රවිඩ ජනතාවට සිංහල ජාතිවාදීන් කරපු දෙයම තමයි. ඒගොල්ලෝ යාපනයට තල්ලු කරලා දැම්මේ. මේ හිටපු දෙමළායට ගහලා. එතකොට මේ දරුවන්ටත් කරේ ඒක තමයි. සිංහලෙන් බුද්ධ ආගම ඉගෙන ගන්න දරුවෝ කල්මුණේ දෙමළ මාධ්‍ය ඉස්කෝලේකට අරගෙන යන්න සිද්ධ වුණා. Tamanට ආරක්ෂිත තැන මුස්ලිම් ජනතාව වැඩියෙන් වාසය කරන කල්මුණේ කියලා තීරණය කරන්න සිද්ධ වුණා මේ දරුවන්ට. මට මතකයි මම ડોક્ટર ඉමාරට ඉස්සරලාම කතා කරපු දවසේ ඊ타ත්ම වේදනාවර හඬකින් අවිනිශ්චිතව මට උත්තර දුන්නා. මොකද අපි පෞද්ගලිකව අඳුරගෙන හිටියේ නෑ. ඉතින් මම 3-4 සැරයක් කතා කරනකොට මම හිතන්නේ යාට විශ්වාසය ඇති වුණා මම සහෝදරාත්මකව කතා කරනවා කියන එක. ඒ විශ්වාසයත් එක්ක මේ දරුවෝ විවිධ ආකාරයට පාසල් මාරු කරද්දී සමහර උදව් කිරීම අපි ડોක්ටර්ට නොදන්නා. ડોක්ටර් දන්නේ නැහැ මම හිතන්නේ අපිට කරන්න පුළුවන් උදව් කරා. ඒ සම්බන්ධව විශේෂයෙන් මම කරදර කරපු පුද්ගලයෙක් ඉන්නවා ලංකා ගුරු සංගමේ ජෝසප් ස්ටාලින්. මම හැමදාම කතා කරලා මේ දරුවන්ට ඉස්කෝල නෑ ඉස්කෝල අරන් දෙන්න කතා කරන්න මේ ගැන මේ කියලා කරදර කරා. ඇත්තටම මේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ස්ටාලින් සහෝදරයා මේකට මැදිහත් වුණා. මැදිහත් වෙලා දරුවන්ට ඉස්කෝල අරන් දෙන්න කතා කරලා ඉස්කෝල අරගෙන දුන්නා. නමුත් පහුදා පත්තරේ ගියේ 5 වසරේදී දරුවෝ පාසල් මාරු කරන්න බෑ අපේ චක්‍රලේඛ වලට අනුව. හැබැයි මේ පහේ හිටපු දරුවා ගෙදර තියන්නද ඉස්කෝලේට යන්න බැයි නම් ඒක සුවිශේෂී අවස්ථාවක්. ඒ අවස්ථාවට අනුව දරුවට පාසලක් දුන්නහම චක්‍රලේඛ අභිබවා ડોક્ટર ශාපිගේ දරුවෝ පාසලට අරගෙන කියලා තමයි මේ රටේ මාධ්‍යවේදීන් මේ ප්‍රශ්නේ විග්‍රහ කරලා තිබුණේ. මාධ්‍යවේදීන්ට සමාජ වගකීමක් ඇත්තේම නැද්ද? සියලු මාධ්‍යවේදීන් නෙවෙයි. මේවා ගැන ලියපු මාධ්‍යවේදීන්. ඒ මාධ්‍යවේදීන්ට සමාජ වගකීමක් ඇත්තේම නැද්ද? ජනමාධ්‍යවේදයේ පිළිබඳව දන්න අය දන්නවා. ජනමාධ්‍යවේදයට තමයි ජනමාධ්‍ය වලට තමයි ආණ්ඩු හැසිරවීමේ අනියම් බලය තියෙන්නේ. දිශානතිය මෙන්නුම් කරන්න බලය තියෙන්නේ ජනමාධ්‍ය ආයතන වලට. එතකොට ජනමාධ්‍ය ආයතන කියලා කියන්නේ ඊටාම සදාචාර සම්පන්න වෙන්න ඕනි. මාධ්‍ය සාක්ෂරතාවයක් නැති ජනතාවක් හසුරුවන්න අඩුම ගානේ මාධ්‍ය ආයතන වලට ඊටා ඉහළ සදාචාරයක් මාධ්‍ය සදාචාරයක් තියෙන්නට ඕනි. ඒ මාධ්‍ය සදාචාරය බොහෝ ජනමාධ්‍ය ආයතන වලට නැහැ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ මේ තරමට ආවේ. මම හිතන්නේ ડોક્ટર ශාපි අත්අඩංගුවට ගත්තේ මේ වංගසත්කම් පිළිබඳ චෝදනාවකට නෙවෙයි. චෝදනාව තිබේ මේ මොනහරි වෙන චෝදනාවක්. මේක ජනමාධ්‍ය වලින් එළියට දැම්මට පස්සේ තමයි චෝදනාව හැදුවේ වංගසත්කම් කරා කියලා. එතකොට මේ ජනමාධ්‍යවේදීන් තමයි මේ දිශානතිය පෙන්눔 කරේ. දිශානතිය හැදුවේ. හැබැයි ඒගොල්ලෝ අදටත් නිර්පත්‍රිතව තමන්ගේ රැකියාවෙන් තමන්ගේ දරුවෝ පෝෂණය කරනවා. ඒක කොයිතරම් දුරට සදාචාර සම්පන්නද? ඊළඟට මේ චෝදනා මව්වරු පොලිමේ ආවනේ මේ මටත් දරුවෝ නැති කරා කියලා. ඒකට එන්න එක හේතුවක් තමයි විශාල ධනයක් හිමි වෛද්‍යවරයෙක් කියලා තමයි ජනමාධ්‍යවේදීන් ડોક્ટર ශාපිව හඳුන්වලා දුන්නේ. ප්‍රකෝටිපති. කෝටි 400 කෝටි ගානක මුදලක් තියෙනවා.
ඊළඟට මතවාදයක් හැදුවා මේ වදභාවයට පත් වුණ එක කාන්තාවකට මිලියන ගානක වන්දියක් අරගෙන දෙනවා කියලා. මේ මිලියන ගානක වන්දිය බලාගෙන තමයි අම්මලා කෝලේ මේ ආවේ. මේ පොතේම තියෙනවාද අම්මලා කී දෙනෙකුට මේ අවුරුද්දක් ඇතුළත බබාල හම්බ වෙලා තියෙනවා. මේ චෝදනා කරලා අවුරුද්දක් ඇතුළත බොහෝ මේ චෝදනා මේ මටත් බබාලා නැහැ කියලා අම්මලාට බබාලා හම්බුණා. එහෙම නැත්නම් බබාලා ලැබෙන්න හිටියා. ඉතින් මෙන්න මේ අපේ සමාජයේ සකස් වෙලා තියෙන්නේ ළඟා කරගත නොහැකි අපේක්ෂාවෙන් පෙළෙන පුරවැසියන්ගේ. ළඟා කරගන්න බැරි අපේක්ෂාවන් තියෙන පුරවැසියෝ ඕනෑම දෙයකට විකිනෙනවා. මේ විකිනීම ජනමාධ්‍යවේදීන්ටත් පොදුයි, මේ මව්වරුන්ටත් පොදුයි, රාජ්‍ය සේවකයන්ටත් පොදුයි, බොහෝ දෙනෙකුට පොදුයි මේ විකිනීම. ඒ විකිනීම තමයි අපේ රට මේ තැනට පත් කරලා තියෙන්නේ. අපි හැම වෙලාවෙම කිව්වට මේ පාලකයෝ ගැන පුරවැසියන්ගේ වගකීම හරියට සිද්ධ වෙනවා නම් පාලකයන්ට මේ තරමට රටක් පරිහානියට ගේන්න බෑ. තම තමන්ගේ වගකීම. මම පුරවැසියෙක් හැටියට මට වගකීමක් තියෙනවා. මම වෘත්තිකයෙක් හැටියට මට වෘත්තික භාවයක් තියෙනවා. අනේ ඒ කියන තැනට අපිට එන්න පුළුවන් නම් ඔය කියන විදිහට පාලකයන්ට රටක් විනාශ කරන්න බෑ. නමුත් මේ අපි මුහුණ දීලා තියෙන ඛේද වාචකයට අපි හැමෝම වග කියන්න ඕන. දැන් මේ සිද්ධියේදීම මට පුළුවන් මගේ සීමාව ඉක්මවා ගිහිල්ලා මේ වෙනුවෙන් මම කතා කරා. ඒ කතා කරනකොට මාත් එක්ක හිටපු මගේම අය කිව්වේ ඔය කතා කරන එක වැරදි. ඔයා අමාරුවේ වැටෙන කතාවක් ඔය කරන්නේ. වහාම ඔය කතාව නවත්තන්න. ඊට පස්සේ මම කතාව නතර කරේ නැහැ. මේ ડોક્ટર ශාපි දන්නවා මම ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය මම කරා. නිවැරදි මිනිස්සෙකුට චෝදනා කිරීම නිවැරදි කියලා දැන අපි නිහඬව සිටිය යුතු දෙයක් නෙමෙයි. සමාජයේ බොහෝ දෙනෙක් දැන නිහඬව හිටියා. මෙහෙම වෙන්න බෑ කියලා දන්න වෛද්‍යවරු හැබැයි නිහඬව හිටියා. මෙහෙම වෙන්න බෑ කියලා දන්න ජනමාධ්‍යවේදී කිහිප දෙනෙක් හැර බොහෝ අය නිහඬව හිටියා. එකක් තමයි අපේ රට පිරෙන්න හේතුව මෙන්න මේ නිහඬ බව. හොඳ මිනිස්සුන්ගේ නිහඬ බව. හොඳ මිනිස්සු බොහොම නිහඬයි. ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකෝට ඒගොල්ලන්ගේ හොඳ කමිනුත් වැඩක් නැහැ. ඒ නිසා වෛද්‍යවරයෙක් හැටියට නැවත සේවයේ පිටවල වැටුප් ගෙවුවට මේ ડોક્ટર ශාපිගේ පවුලට සිද්ධ වුණ මානසික පීඩනය ඒගොල්ලෝ මේ මුහුණ දුන්නේ ඛේද වාචකයෙන් රටක් හැටියට ජාතියක් හැටියට අපිට ගැලවෙන්න බෑ. ඇත්තටම ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ඇති කරපු කලු හැල්ලමට අපේ දරුවෝ වන්දි ගෙවන්න ඕනේ. ඒ දරුවන්ට ඒ බිරිඳට ડોක්ටර් මේකයි ගොදුරක් නෙමෙයි ඇත්තටම ડોක්ටර් ආරක්ෂිතව අත්අඩංගුවේ හිටියා. ඒක ආරක්ෂිතව හිටපු තැන. හැබැයි එළිය සමාජයේ මේකට ගොදුරු වුණේ බිරිඳයි දරුවෝ. අම්මා කෙනෙක් හැටියට දරුවෝ ආරක්ෂා කිරීම, රැකියාව බේර ගැනීම, ඊළඟට ළමයින්ට පාසල් නැතිකම, ළමයින්ගේ අධ්‍යාපනය රැක ගැනීම, මේ කියන දේවල් හැම එකකටම මුහුණ දුන්නා. ඊළඟට මාධ්‍යවේදීන් හැටියට මාතෘත්වය වගේ දෙයකට කතා කරද්දි, මාතෘත්වය වගේ දෙයක් ඉදිරියට අරගෙන ඒක ගැන බොරු චෝදනා කරද්දි බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. දහස් වාරයක් හිතන්න ඕනේ. මොකද මාතෘත්වය කියන එක හැම දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න හැම දෙමව්පියෙකුටම වේදනාත්මක කාරණයක් වදභාවයට පත් වෙනවා කියන එක. දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුගේ දරුවෝ නැති වෙනවා, දරුවෙක් ලබා ගන්න තියෙන අවස්ථාව නැති කෙරුවා කියන චෝදනාව මේ මිනිසෙකුට දරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
නමුත් ඒ චෝදනාව කරන්න ඕනේ ඉතාමත් ඉහළ පරිශ්‍රණයක් කෙරුවට පස්සේ. එහෙම කිසිම පරිශ්‍රණයක් නැතුව මේ චෝදනාව කරලා රටක් හැටියට අපි අර ආර්ථික වශයෙන් පරිහානියටපත් වීම නෙමෙයි. ආකල්පමය හැටියට අපේ தত্ত্বය, අපේ පරිහානිය තමයි පෙන්වුවේ. අපි හැම වෙලාවෙම ආඩම්බර වෙන ජාතියක්නේ. ශ්‍රී ලාංකිකයන් කියලා කියන්නේ ලෝකයේ ඉන්න හොඳම පුරවැසියන් ඉන්න රටක්. එහෙම නැත්නම් ලංකාව කියලා කියන්නේ ලෝකයේ උතුම් රට කියලා අපි කියනවනේ. හැබැයි මේ උතුම් රට ඇතුලේ තමයි මේ කළු පැල්ලම ගෙනාවේ. ඒ කළු පැල්ලම මකන්න පුළුවන් කළු පැල්ලමක් නෙවෙයි. ඉතින් මේ පොත ගැන කතා කරනවා නම් මේ පොත ගවේෂණයක් හැටියට කරලා තියෙනවා. නමුත් මේකේ නොලියවුණු ලියවිය යුතු ඉතිහාසයක් හැටියට ලියා තැබිය යුතු කරුණු රාශියක් තාමත් තියෙනවා. මම කියනවා යෝජනා කරනවා නිමල් ලබේසිංහ කතුවරයාට ඔබට පුළුවන් නම් ඒ නොලියවුණු කාරණා පිළිබඳව තවත් පොතක් ලියන්න. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් හරි කමක් නැහැ. අපි ජාතියක් හැටියට ගෙවිය යුතු ණය ගෙවිය යුතුයි මේ ඇති කරපු පීඩනයට. අපි හැමදාම ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් දේවල් එකක් දෙකක් හින්දා ආඩම්බර වෙනවා. හැබැයි පසුතැවිය යුතු කාරණා සම්බන්ධව කවදාවත් පසුතැවීම ප්‍රකාශ කරන්නේ නැති ජාතියක්. ත්‍රිවිධ ජනතාවගේ ප්‍රශ්නයේදීත් අපි පසුතැවීම ප්‍රකාශ කළ යුතු තැන් රාශියක් තියෙනවා. නමුත් අපි කවදාවත් ඒකට පසුතැවීම ප්‍රකාශ කරුවේ නැහැ. ඒක අපේ අධ්‍යාපනයෙන්ම හදපු දෙයක්. අපේ අධ්‍යාපනයේ වෙනස් විය යුත්තේ මෙන්න මේ ජනතාවගේ ළඟා කරගත හැකි අපේක්ෂාවට ජනතාව හසුරුවන්න. බොහෝ ජාතීන් සතුටෙන් ඉන්නේ ඒගොල්ලන්ට තියෙන ළඟා කරගන්න පුළුවන් අපේක්ෂාවක්. එතකොට ඒ සතුටත් එක්ක තමයි රටක් ජාතියක් ඉදිරියට යන්නේ. අපි පසුපසට යන්නේ මේ ළඟා කරගත නොහැකි අපේක්ෂාවන් වලට ගොදුරු කරලා තියෙන නිසා. ඉතින් අපි වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් වෙනස ගැන කතා කරනවා නම් වෙනස කරන්න ඕනේ මෙන්න මේ ආකල්පයට කියන යෝජනාව ඉදිරිපත් කරමින් ජාතියක් හැටියට සමාව ගත යුතු පවුලක් හැටියට ඩොක්ටර් ශාපිගේ පවුල මම නම් කරනවා.